ජපන් අකුරු ලිවීමේ මාස්ටර් කෙනෙක් වෙන්න. දෙවන පියවර කතකනා. කොනිච්වා කියලා පිළිගන්නවා සේකෝ ජපන් YouTube channel එකත් එකතු වෙලා ගන්න ඔයගොල්ලෝ සියලු දෙනෙක්ම. අද අපේ කතකනා වීඩියෝ මාලාවේ 8 වෙනි වීඩියෝ එක. ඉතින් අපි අද ඉගෙන ගන්නේ කතකනා හොදියේ යාතිරු. යා යු යෝ. පළමු අක්ෂරය යා. පියවර 2යි. දෙවන අක්ෂරය යු. පියවර 2යි. තුන්වන අක්ෂරය යෝ. පියවර 3යි. ඔගොල්ලෝ හිරගනා හෝඩිය යා යු යෝ කියන අක්ෂර ඉගෙන ගන්නකොට මතක ඇති විශේෂ උච්චාරණයක් අපි ඉගෙන ගත්තා. ඒ තමයි යෝන් කියන උච්චාරණය. යා යු යෝ එක ඉගෙන ගන්න තමයි යෝන් උච්චාරණය. මායි පරමතක් කරන යෝන් උච්චාරණය හැදුනේ කොහොමද? හෝඩිය හිරගනා හෝ කතකනා හෝඩියේ ඊ උච්චාරණය දෙනවනේ. ඊ උච්චාරණ දෙන අක්ෂර යා යු යෝ කියන අක්ෂරات එක්ක එකතු වුනහම තමයි යෝන් උච්චාරණය හැදෙන්නේ. උදාහරණයක් විදිහට කී. කී කියන උච්චාරණයක් දෙනවා යා යු සහ යෝ කියන උච්චාරණය. ඒතර පළවෙනි විදිහට කී එක යා එකත් එකතු වුනහම කී සහ යා වල තිරේ පේන විදිහට අයි අකුර නැති වෙනවා. අයි කියන උච්චාරණය නැතුව ගියාම ඒතර කියන එකක් තියෙන්නේ. කියන එක යා උච්චාරණය එක්ක එකතු වුනහම ක්‍යා කියන උච්චාරණය එනවා. ක්‍යා. ඊළඟට උච්චාරණයේදී යු කියන උච්චාරණයේදී එතනදිත් වෙන්නේ කියන්නේ ඊ උච්චාරණය නැතුව ගියාම කියන උච්චාරණය යු එක එකතු වෙලා q කියන උච්චාරණය හැදෙනවා. ඒ වගේම යෝ එකේදී ක්‍යෝ කියන උච්චාරණය හැදෙනවා. ඉතින් ඒ අනුව අපි ලියන විදිය පැහැදිලි කරා. මෙතනදී යා කියන අනුච්චාරණය අක්ෂර ලියන්නේ කුඩාවටනේ. යා යන කුඩාවට ලියන්නේ. ඒක ලොකුවට සාමාන්‍ය විදිහටම ලිව්වොත් එහෙම එක කියා කියලායි කියවන්නේ. ඒ කියන්නේ වෙනම අක්ෂර දෙකක් විතර කියා කියලා කියවනවා. අර කුඩාවට ලිවීමෙන් තමයි ඒක යෝන් උච්චාරණයක් විදිහට කියා කියලා උච්චාරණය වෙන්නේ. ඉතින් ඒ අනුව කියන්න යා නැති එක එකතු වුනම කියා කියන උච්චාරණය හැදෙනවනේ. කියා. කියන්න යු උච්චාරණයත් එක්ක එකතු වුනහම q කියන උච්චාරණය හැදෙනවා. q මේක ගොඩක් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට යෝ කියන උච්චාරණයත් එක්ක එකතු වුනහම kyෝ kyෝ කියන උච්චාරණය හැදෙනවා. මේ ළඟට කියන්නේ දකුණු උච්චාරණය ගි. කියන්නත් යන්න එක එකතු වුනහම ග කියන උච්චාරණය හැදෙනවා. ග. ඊළඟට කියන්න යු එක එකතු වුනහම ග්‍යු ග්‍යු කියන උච්චාරණය හැදෙනවා. ඊළඟට යෝ එක එකතු වුනහම ග්‍යෝ ග්‍යෝ කියන උච්චාරණය හැදෙනවා. ඊළඟට නි. නියන්න යා යු යෝ කියන අක්ෂරات එක එකතු වුනහම නැත්නම් උච්චාරණයක එකතු වුනහම හැදෙන උච්චාරණය යෝන් උච්චාරණය වන්නේ. න්‍යා. වලනේ යන්න එකනෝ න්‍යා. ඊළඟට යන් එක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය න්‍ය න්‍ය. ඊළඟට යෝ එක එකතු වුණාම හැදෙන උච්චාරණය න්‍යෝ න්‍යෝ. මේ ළඟට හි. යන්න යන්නත් එක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය වෙන්නේ හ්යා හ්යා. ඊළඟට යන්නත් එක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය හ්යෝ හ්යෝ. ඊළඟට යෝ එක එකතු වුණාම හැදෙන දකුණු යෝන් උච්චාරණය වෙන්නේ හ්යෝ හ්යෝ. මේ ළඟට කියන්නේ දකුණු උච්චාරණය වෙන බි නේ. බියන්නත් එක්ක යා එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය වෙන්නේ බ්‍යා බ්‍යා. ඊළඟට යු එක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය බ්‍යු බ්‍යු. මේ ළඟට යෝ එක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය වන්නේ බ්‍යෝ බ්‍යෝ. මේ ළඟට කියන්නේ මරු එකතු වෙලා හැදෙන හන්දකෝන් උච්චාරණය පි. පියන්න යන්නත් එක්ක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය වන්නේ ප්‍යා ප්‍යා. ඊළඟට යන්නත් එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය වෙනවා ප්‍යු ප්‍යු. ඊළඟට යෝ එක්ක එකතු වුණාම හැදෙන යෝන් උච්චාරණය වෙන්නේ ප්‍යෝ ප්‍යෝ. මේ ළඟට මි. මියන්න යන්නත් එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය म्या म्या. ඊළඟට යන්නත් එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය වන්නේ म्यू म्यू. ඊළඟට යන්නත් එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය म्यो
ම්‍යෝ රී මීළඟ අක්ෂරය රී රියන්න යන්නත් එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය වන්නේ රයා රයා ඊළඟට යන්නත් එක්ක හැදුලා හැදෙන යෝන් උච්චාරණය වෙනවා රියෝ රියෝ ඊළඟට යෝ එක්ක එකතු වෙලා හැදෙන යෝන් උච්චාරණය රයෝ රයෝ මීළඟට ෂී ෂියන්න විශේෂ උච්චාරණය අපි ඉරගනාවලදී ඉගෙන ගත්තා කතකනාවල ෂී කියලා දෙද්දි මම කියලා දුන්නා විශේෂ උච්චාරණයක ඒක ෂී නේද නැත්නම් සියන්න වෙන්න බෑ සී නෙමෙයි ෂී කියන උච්චාරණය. ඒතර එයා යයන්නත් එක්ක එකතු වුනහම අර කලින් විදිය වගේ නෙමෙයි ෂියන්නේ ඊ කියන උච්චාරණයෙන් නැතුව යනවා. ඒ වගේම යයන්නේ ය කියන උච්චාරණයෙන් නැතුව ගිහිල්ලා අයන්න ඉතුරු වෙනවා. එතකොට ෂී කියන උච්චාරණය යන්න වුණා මේක ෂ් කියන එක ඉතුරු වෙන්නේ. යයන්නේ ය කියන උච්චාරණය නැතුව ගිහිල්ලා ආ කියන අවසාන උච්චාරණය විතරයි ඉතුරු වෙන්නේ. ඒතර ඒ දෙක එකතු වුනහම ෂ කියන උච්චාරණයට එනවා කියලා අපි ඉරගෙනවලුත් ඉගෙන ගත්තා නේද? ඒතර ෂ එනවා යු උච්චාරණය වෙන්නේ ෂ් ය උච්චාරණය වෙන්නේ ෂෝ නේ ෂා ෂු ෂෝ මීළඟ උච්චාරණය ජී ජී එක යන්නත් එක්ක එකතු වුනහම හැදෙන යෝන් උච්චාරණය ජ යු එක එකතු වුනහම හැදෙන යෝන් උච්චාරණය ජ යෝ එක එකතු වුනහම හැදෙන යෝන් උච්චාරණය ජෝ මීළඟට චයන්න චයන්න යන්නත් එක්ක එකතු වුනහම හැදෙන යෝන් උච්චාරණය වන්නේ චා යු එක එකතු වුනහම ච කියන යෝන් උච්චාරණය හැදෙනවා ඊළඟට යෝ එක එකතු වුනහම චෝ කියන යෝන් උච්චාරණය හැදෙනවා. ඉතින් ඔබට පුළුවන් හිරගනා හෝඩියේ යායු යෝ කියන පාඩමට ගියාම යෝන් ගැන වඩාත් සවිස්තරාත්මකව පැහැදිලි කරලා කියලා දෙනවා. ඒ වීඩියෝ එක ආයෙත් බලන්න. ඉතින් අපි දැන් බලමු මේ වෙනකන් ඉගෙන ගත්ත මේ කතකනා අක්ෂර වලින් ඔයගොල්ලන්ට කොයිතරම් දුරට මතකද කොයිතරම් ඉක්මනට කියවන්න පුළුවන්ද කියලා. China China Chaputa Chaputa Sumaho Sumaho Kohi Kohi Game Game Soda Soda Meka Meka Shop Shop Sports Sports News News New York New York iPad iPad
මවුස් මවුස් මස්ක් මස්ක් පොස්ටෝ පොස්ටෝ මේක බොක්ස් කියන එකත් එක පොස්ටෝ බොක්ස් කියලා කියන්නත් පුළුවන්. ටෙනිස් ටෙනිස්キャベツキャベツサンドイッチサンドイッチズボンズボンホッチキスホッチキスリュックサックリュックサックエジプトエジプトメキシコメキシコドイツドイツタイタイベトナムベトナムパキスタンパキスタンキーボードキーボードහොඳයි ඉතින් ඔයගොල්ලෝ අද ඉගෙන ගත්තේ කතකනා හෝඩියේ යා තීරුව සහ ඒ හයන යෝන් උච්චාරණ. ඉතින් අදත් සේකෝ ජපාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. ඉතින් නැවතත් මතක් කරනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම් ඉගෙන ගන්න ලේසි කියලා දෙන්න තේරෙනවා කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට වගේම ජපාන් ඉගෙන ගන්න බලන් ඉන්න අනිත් අයටත් පහසුවක් වෙන්න උදව්වක් වෙන්නත් එක්ක subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරලා like කරලා ඒ වගේ bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයගොල්ලන්ට notify වෙන්න. එහෙනම් මේ ළඟ වීඩියෝ එක හැමෝටම ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම sayonara